ඊට බැරි කරනවා කියලා. අද හෙට නෙමේ කවදාවත් ඕක හරියන මගුලක් නෙමේ. දන්නවනේ අපේ පරම්පරාවේ හැටි. දලදා තේවාව ඇහෙන්නේ නැති පළාතකට අපි ඉරයක් දෙන්නේ නැහැ. මේ සිරිතට දලදා කරඬුව වඩම්මන්න ආරාධනා කරන්නේ සද්දන්ත කුලයේ ඇතෙකුට මිසක් නිකන් අලියතුන්ට නෙවෙයි දුව. අපි යමු විශ්ව. අම්මේ අම්මලගේ පරම්පරාවේ නම්බුව නිසා මට ලැබිච්ච දේ මොකද්ද? අප්පච්චි මැරලා අවුරුද්ද දාන දෙනකොට කුඩා අප්පච්චි මේ වලව්වට ඇවිල්ලා. අප්පච්චි නෙමෙයි අම්මවත් නැති උනේ මට එදා. එතන ඉඳන් අවුරුදු 20ක් යනකම් මට ආදරයක් කියන එකක් ලැබුණේ නැහැ. ආදරය කියන්නේ මොකද්ද කියලා මට දැනලා තිබුණෙත් නැහැ. විශ්වෙහිඳ තමයි මට ඒ ආදරය ආයෙත් ලැබුණේ. අම්මා දැන් කියන්නේ පවුල නම්බුවරක් ගන්න කියලා මට විශ්ව අතාරින්න කියලාද? නෑ. මං ඒක කොහොමදවත් කරන්නේ නැහැ. මං යනවා. මන්දාරා දැන් ඔය කොහෙද යන්නේ? හොඳට මතක තියාගන්න ඔයාට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න තව අවුරුදු 2ක් තියෙනවා. එතකන් ඔය මනස්ගත ඔළුවෙන් අයින් කරගන්න. අපි යමු විශ්ව. පොඩක් ඉන්න මම්බි. මම්බට ඒක උඩ පච්චිට එක වචනයක් කතා කරලා ඉන්න. එපා විශ්ව. අපි යමු. ඔය දෙන්න මේක හොඳට මතක තියාගන්න. සද්දන්ත කුලේ අලියතුන්වත් හීල කරන්නේ වල්ලාලි. මමත් අන්න ඒ જાතියකෙක්. ඒවනම් දැන් අඳින්න බැරුවේ අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. දැන් වෙච්ච දේ ගැන පසුතැවෙන්න එපා. ආයෙත් මෙහෙ එන්නේ නැති වෙන්න වැඩ කරගන්න. තේරුණාද? නේවා. මම මොකටද පසුතැවෙන්නේ? අද මගේ අම්මා හිටියනම් හුඟක් සන්තෝෂ වෙයි. එයා දැනගන්නවා මම නිකමෙක් නෙවෙයි කියලා. මාර පොරක් නැත. අවුරුදු 6ක් ඉරේ ඉඳලත් නිකමෙන් නෙමෙයි. අම්මත් සන්තෝෂ වෙයි කියන්නේ. අදින් පස්සේ අපි අම්මලා මට මූණවත් බලන්නේ නැති වෙයි. ඒක මම දන්නවා. මම ඒ වගේ නීටි අම්මලගෙත් කැමතියි. ඒත්ව දන්නවා. මට ඒක නේ දුකක් නෑ විශ්ව. මට ආ ඉන්නවනේ. ඒ ඇත්ති. බේබිගේ බර්ත්ඩේ එක ඇකුවාම මැඩම්ට ඉතින් අනිත් ඔක්කොම දේවල් අමතක වෙනවනේ. අද ෆැක්ටරි එකට යන්න නැතුව බේබිට තෑගි ගන්නත් ගියා. මැඩම් ඉතින් හැම අවුරුද්දෙම එහෙමයිනේ. මොන ෆැක්ටරිද ජයසේන? ෆැක්ටරි නම් ඔය හැමදාම තියෙන්නේ. මගේ මැනිකගේ බර්ත්ඩේ කියන්නේ අවුරුද්දකට එක සැරයයිනේ. එදාට මම මගේ වස්තුවත් එක්ක ඉන්නේ නැතුව වෙන කොහේ යන්නද? නේද මගේ පැටියෝ? ඔන්න මම ඔයා කැමති ටොයිස් ඔක්කොම ගෙනාවා. හැපි බර්ත්ඩේ මගේ පැටියා. Thank you.
हाँ बेबी